අපි සාමාන්‍යයෙන් අධික හිරු රශ්මියෙන් එහෙමත් නැත්නම් එලි පහළිය යන වෙලාවට අපේ හමට හිරු එළියෙන් සිදුවන හානිය වළක්වා ගන්නට අපි සන්ස්ක්‍රීන් පාවිච්චි කරනවා. ඉතින් මේ සන්ස්ක්‍රීන් අපි ජීවත් වන පරිසරයට අනුව තෝරා ගැනීමට අපිට සිද්ධ වෙනවා. ඉතින් මෙතෙන්දී මේ සන්ස්ක්‍රීන් වල තියෙනවා SPF අගය කියලා අගයක්. මොකද්ද මේ SPF කියන්නේ? sun protective factor කියන එක තමයි මේකෙන් අදහස් වෙන්නේ. මේකෙන් මේ හිරු එළියේ තියෙන UV කිරණ මගින් අපේ හමට සිදුවන හානිය ආවරණය කරන්නට පුළුවන් ශක්තිය තමයි මේ SPF factor එකෙන් අපිට ලබා දෙන්නේ. ඉතින් මෙතෙන්දී SPF factor 15, 20, 30, 50 සහ 50ට වැඩි කියන අගයන් වලින් මේ SPF factor එක තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් 15ත් 20ත් අතර SPF factor එක තියෙන සන්ස්ක්‍රීන් එකක් මේ ගෙවල් ඇතුලේ ඉන්න කෙනෙකුට, එහෙම නැත්නම් අඳුරු දිනවලදී, එහෙම නැත්නම් උදේ හා හවස කාලයේදී එලි පහළියට යන අයට පාවිච්චි කරන්න පුළුවන්. මේකෙන් 93ක ආරක්ෂාවක් අපේ හමට ලබා දෙනවා. ඒ වගේම SPF factor 30 අපිට අවශ්‍ය වෙන්නේ සාමාන්‍ය දිනවලදී. සාමාන්‍යයෙන් එලි පහළිය ඇවිදින වෙලාවට, ඒ වගේම පාසල් හෝ වෙනත් ගමන් බිමන් යනකොට, ඒ වගේම ගෙවත්තේ යම් කිසි එලි පහළියේ වැඩ කරනවා නම් එතෙන්දී අපිට SPF 30 ආලේප කරගන්නට පුළුවනි. මේකෙදී 97ක වගේ ආරක්ෂාවක් අපිට ලැබෙනවා. ඒ වගේම SPF 50 සහ ඊට ඉහළ මෙතෙන්දී මේක අපි පාවිච්චි කරන්නේ මේ SPF 50 වලට ඉහළ එක පාවිච්චි කරන්නේ තදබල හිරු එළියට පාත්‍ර වන පුද්ගලයෝ. මේකෙදී හුඟක් වෙලාවට මුහුදු වෙරළේ අපි අවුව තපිනවා නම්, එහෙමත් නැත්නම් ක්‍රීඩා කරනවා නම්, පිහිනුම් වැනි ක්‍රීඩා, එහෙමත් නැත්නම් දිවීම වගේ ක්‍රීඩා කරනවා නම්, සංවේදී හමට, එහෙමත් නැත්නම් ඉතාමත්ම තදින් හිරු එළියට පාත්‍ර වන හමක් ඇති අයට +50 එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකේ සාමාන්‍යයෙන් මේ SPF අගය වැඩි වුණා කියලා ආලේප කරන ප්‍රමාණය අඩුවක් කරන්න හොඳ නැහැ. ආලේප කරන ප්‍රමාණය සාමාන්‍ය SPF එකක් ආලේප කරන ප්‍රමාණයම අපි ආලේප කරන්න ඕනේ. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් අපි සන්ස්ක්‍රීන් ආලේප කරනකොට නැවතත් අපි එදා දිනේම නැවත ආලේප කරනවා නම් ඒක ඒ විදිහටම කරන්න ඕනේ. දිනෙදා ක්‍රියාකාරකම් වල යෙදෙන අවස්ථාවන් වලදී අපිට ඉතාමත්ම සුදුසු වන සන්ස්ක්‍රීන් එක පාවිච්චි කර ගැනීම තුළින් අපිට ඉතාමත්ම හොඳ ප්‍රතිඵල ලබා ගන්නට හැකියාව තියෙනවා.